අපි ඉන්නේ නිරක්ෂයාවට. ඒ කියන්නේ ලෝකයේ ඊටම ශක්තිමත්ම භූගෝලීය ප්‍රදේශය තමයි නිරක්ෂයාවට. මේ රටේ යම් ජෛව මේ විවිධත්වය හෝ පරිසර පද්ධතියක් තියෙනවා. ඒ පද්ධතිය කියන්නේ අර සියල්ල ජෛවුන් එකඟත්වයක් තියෙනවා. ඒ කියන්නේ එකාට සම්බන්ධකමක් තියෙනවා. දැන් බැලුවම ස්වභාවයේ පුරු තැනක්. ස්වභාවයේ මේ පුදු විදියට සංඝටක රාශියක් එකව වෙලා ඒ සංඝටක සේරම එකට බැඳිලායි තියෙන්නේ. ඉතින් ඒ බැඳිච්ච සංඝටක සමහර වෙලාවට අපිට ඕන විදියට අයින් කරලා වෙනස් කරලා ඒවැ ප්‍රතිඵල විවිධ විදියට විවිධ කාලවලදී මතුවෙන්න පුළුවන්. සමහරක් ක්ෂණිකව මතුවෙන්න පුළුවන්. සමහරක් මතුවෙන්න පුළුවන්. සමහරට අවුරුද්දක් දෙකක් තුනක් ඊටත් වඩා වැඩි කාලයක දිනන්න පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ අපූර්ව තැනක්. ජෛව විවිධත්ව සිටීමේ රතුම රතු තිත ශ්‍රී ලංකාව. ඒ කියන්නේ උපරිමයේ ජෛව විවිධත්වය. කනවා නම් කන්න જાති උපරිමය. එහෙම රටක කවුරු හරි බඩගින්නේ මැරෙනවා නම් ඔහු මැරෙන්නේ නොදැනුවත්කම. එතකොට මේ නොදැනුවත්කම මැරෙන මිනිස්සුන්ට අපිට කියන්න තියෙන්නේ ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හඳුනගන්න. ඒ කටුස්සා අර මේ පණුව කෑවත් පණුව පොළොවේ ඉඳන් පිට වුණත් ඒ සම්බන්ධකමක් තියෙනවා. මොකද අපිට ඇති තරම් උණුසුම තියෙනවා, වර්ෂාව තියෙනවා, ආලෝකය තියෙනවා. එතකොට අපි හැම වෙලාවෙම ජීව ශක්තියෙන් ඊටාම ශක්තිමත්. වටිනම කලාපේ ජීවිතය පිළිච්ච කලාපය තමයි ඝර්ම කලාපය. ඒ ඝර්ම කලාපෙත් අපි ඉන්නේ සමකයට වැඩිය අංශක 6මාරක් උඩින්. ඒ තමයි සුදුසුම කලාපය. කලාපයේ ඉඳගෙන සියලු සුදුසුකම් සූර්යාගේ සියලු සුදුසුකම් අපිට ලැබෙමින් තියෙද්දී අපි මේ නිවර්තන කලාපවලිනුත් උඩහා තියෙන මේ පර සුද්දන්ගේ අර උන්ට ගැලපෙන්නේ නැති කුසිකර්ම මෙහාට ගෙනල්ලා දාලා අද අපි අනාථ වෙලා ඉන්නේ. නිරක්ෂයාවට රටවල් වල තමයි වැඩිම ඥාන විවිධත්වයක් තියෙන්නේ. ඒකම අපිට ඉතාම හොඳ සම්ප්‍රදායික ඥානයකුත් තිබුණා. මේ සම්ප්‍රදායික ක්‍රම ඇත්තටම කාබනික ක්‍රම වලට තමයි ඉහළ තැනක තියෙන්නේ. අපේ මුතුමිත්තු හොයාගත්ත දේවල් පරිසරයත් එක්ක ඒ කට්ටිය ගනුදෙනු කළේ. ඒ කට්ටිය මේ පොත්වලත් එක්ක නෙවෙයි ගනුදෙනු කළේ. ඒ කට්ටිය දැනගෙන තිබ්බා පරිසරයත් එක්ක කොහොමද කතා කරන්නේ කියලා. ඒ පරිසරයත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දැනුම මම හිතනවා පරිසරයත් එක්ක ගනුදෙනු කරන එක නවත්තපු ගමන් මේ දැනුම ගියා. ඒ වුණාට අපිට ගොවිතැන කියලා දෙන්න විශේෂයෙන් වී ගොවිතැන ඒකම අනෙක් එළවලු වෙනත් බීජ සත්තුන් ඇති කිරීම අපිට කියලා දෙන්නේ යුරෝපයේ. ඥායන කාරණයක් තමයි. මොකද මේ අපිට උපදෙස් දෙන්න ඉන්නේ මේ ඇමරිකාව වගේ රටවල් වලින්. හරි යුරෝපීය රටවල් වලින්. ආර්ථික සංවර්ධනය කියන්නේ බටහිර බහුජාතකයන්ට මග පවරා දීම විතරයි. ඒකට නොහව වෙච්ච මිනිස්සු ඉන්නවා. ගෝත්‍රකව කියලා අපි කියන්නේ. නමුත් මේ මිනිස්සුන්ගේ
කෘෂිකර්ම එහෙම දිහා බැලුවොත් මුතුමෙට මේ මිනිස්සු ජීවත් වෙනවා කෘෂිකර්ම කරනවා. ඒගොල්ලන්ට තියෙන හාස්කම්. ඒව දැන් ඉතින් මේ බටහිරන්සෙන් අපි මේ සංවර්ධනය කියලා දියුණු වීමක් වෙනවා කියන්නේ ඕක ඔක්කොම අතරින් එකයි. ඕව වැටෙනා කමක් නැහැ. ඕව මහ බොරු. කියලා කියවෙන්නේ. අපේ කෘෂිකර්මයේ ගත්තොත් එහෙම මෙතන මේ ඉතිහාසයේ මේ අපිට කියලා නිම කරන් තරම් බැරි දුර අතීතයක් තියෙනවා. ඉතින් ඒක එක එක්කෙනා එක එක විදියට කියන්න පුළුවන් මේක 2500ක් කියලා. නමුත් මාදුරාවේ ආරද්දි හම්බෙච්ච පැරණි බන්ට් එක අවුරුදු 6000 පරණයි. දැන් බලන්න ඇම්ස්ටර්ඩම් වල වාගනින්ගන් විශ්වවිද්‍යාලය මේ කෘෂිකර්ම කරන කට්ටියක් ලංකාවට ඇවිල්ලා මේ අපේ කෙම් ගැන ඒගොල්ලෝට දැනුමක් ලැබුණා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේක ඇත්තද බොරුද අපිට මේක ඇත්තට බලන්න ඕනේ කියලා. ලංකාවට ඇවිල්ලා හිටන් 8 දෙනෙක් පරීක්ෂණ පවත්වලා ලංකාවේ. මේ මිනිස්සු අපි කවදාවත් ඕක කරන්නේ නැද්ද දේවල්නේ. මේ මිනිස්සු මේක කරලා හිටන් මොකද මේ මිනිස්සු අන්තිමට කිව්වේ අනේ අපිට හරි පුදුමයි මේක වැඩ කරනවනේ කියලා. මේ මිනිස්සු අද වෙනකන් පොත්තක් මුද්‍රණය කරනවා තියෙනවා the chem system of agriculture Sri Lanka. මොකද එකෙන් කියන්නේ මේ ආස්කම් වැඩ කරනවා කියලා. අපේ මිනිස්සුන්ට දැන් ඉතින් අපි මේ ඕව බාල වෙලා නේ තියෙන්නේ. අයියෝ ඒ පරණ කතා වටින්නේ අරක මේක කියලානේ. දැන් එතකොට එහෙමනම් අපි කෘෂිකර්මයේ ජල කල්පනා කරන කොච්චර කාලයක් පරණද? එතකොට අපි පැරණි මානවයන්ගේ ශිෂ්ටාචාර ගත්තොත් පහියංගන ශිෂ්ටාචාරයෙන් ගත්තොත් එහෙම ඒක කොච්චර කාලද? අවුරුදු 25000ක් විතර පරණයි. ඒක අපි කෘෂිකර්මයේ කොච්චර කාලයක් ඉඳලා තියෙන එකද? ඒකට මේක පාරම්පරිකව ආපු දෙයක් තමයි අපි කෘෂිකර්මයේ තියෙන්නේ. ඒකට මේ පාරම්පරික කෘෂිකර්මය එදා ඇත්තටම ශාස්ත්‍රීය තිබුණා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ කවදාවත් යම් කෙනෙකුගේ වචනයට වහල් වෙන්න එපාය. තමන්ම ගිහිල්ලා තමන්ම මේක ක්‍රියාත්මක කරලා මේක වැඩ කරනවද නැද්ද ඇත්තද බොරුද කියලා හොයාගෙන ඊට පස්සේ අපි පිළිගන්නේ. මේ වගේ සංස්කෘතියක් තියෙන රටක එක පාට මේ අපේ පරණ සංස්කෘතියෙන් වැඩක් නැහැ කියන එක ඇත්තට වැටීම. විශාල වැටීම. ආපහු දැන් ලංකාව අපේ ලාංකික කෘෂිකර්මය අපේ ලාංකික ජීවන මාර්ග ආපහු දැන් අපි ගොඩනගන්න ඕනේ. මේක ලේසි දෙයක් නෙමෙයි. නමුත් මේක නොකරුවා නම් දැන් මම දකුණු ඇමරිකාවේ බොහෝ ඇවිදලා තියෙනවා. යම් යම් රටවල් තියෙනවා. හොන්ඩුරස්, සැන් සල්වඩෝර්, ගුවතමාලා ඒ වගේ රටවල් වල ඒ මිනිස්සුන්ගේ දැනීම පාරම්පරික දැනීම විනාශ කරලා දැන් මේ මිනිස්සු දැන් වහල් වෙලා තියෙනවා. වහල් වෙලා කියන්නේ හැම එකටම අර ඩොලර් එකක් හොයාගන්න ඕනේ ජීවනය. තමුන්ගේ ශරීරය විකුණා හෝ තමුන්ගේ ළමයි විකුණා හෝ අරක හෙවීමයි දැන් ඉතින් මේ මිනිස්සුන්ගේ මුළු ජීවිතේම ගත කිරීම. ධර්ම රාජ්‍යයක් වෙන්න නම් මිනිස්සුන්ගේ ධර්මයේ තුල පැවතී. ඒ කියන්නේ ගොවියා උනත් ධර්මයේ තුල පවතිනට ඕන. රාජ්‍ය පාලකයෝ ධර්මයේ තුල පවතිනට ඕන. දැන් මේ ධර්ම තුල පවතින කාලෙ තමයි මේ පෙරදිග දාන්‍යකාරය උනේ. දැන් ඒක නැතුව ගියා මොකද? නැතුව ගිය හැටිය මෙන්න ආපහු ඒකනේ කියන්නේ රටක රාජ්‍ය නායකයා දැහැමිනා කලට වෙහි පොළවෙන් ශාස්ත්‍රීයත්වය මේ සියල්ලක්ම ලැබෙනවා කියලා. ඒක දැන් අපි හිතන්න ඕන අපිට ඒක අද නැත්තේ ඇයි? අපේ වීගොයිතන්න විශාල බලපෑමක් කළා තියෙනවා. ඊරියායට ඉන්ටර්නැෂනල් රයිස් රිසර්ච්. එතකොට ඒක මත තමයි අපේ වීගොයිතන අපි දියත් කරලා තියෙන්නේ. එතකොට ඒකම අපේ කැලෑ කපලා අපේ යුකැලිප්ටස් ෆයිනස් ඉඳලා තියෙන කැනඩාකාරයෝ කියනවා. එතකොට අපේ ගොවිතැන විශේෂයෙන් වීගොවිතැන ගත්තොත් මේ වර්තමානයේ කියනවා ලංකාවේ ප්‍රධානීන් සමහර අය කියනවා වී වර්ග දෙකක් තිබුණොත් ඇති. එතකොට මේක තියෙන යුරෝපීය කියම. යුරෝපයට පුළුවන් අපිට ගොවිතැන උගන්නන්න බැහැ. බලන්න ටැක්ටරේ නිෂ්පාදනය කළ යුරෝපයට.
එහි තියෙන දේශගුණයත් එක්ක මේ හිම වලින් වැහෙනවා. ඒ සරු පස තියෙන පොළොවේ යට අඟල් 9ක් විතර යට. අපේ සරු පස තියෙන පොළොවේ මත පිට අඟල් 4ක් වෙනකන් මත පිට පස සාරවත්. ඒකයි අපි ඒ නගුලකින් හැදෙන්නේ. ඒක නගුලයට අඟල් 4ක් වගේ පොඩි ප්‍රමාණයක් මේ උඩින් තමයි මේක කූරු ගන්නවා වගේ. අරක වෙන්නේ අඩි එකමාරක් විතර දිගයි ෆැක්ටරි දත්ත. ඒකින් හාරනට යටිපස උඩට එනවා. යටිපස උඩට ආපම. බිම් සකස් කරන්න ඕනේ වෙන මොකක්ද නෙමෙයි. බිම් සකස් කරන්න ඕනේ මේ පොළවේ පොර තියෙන පස් තට්ටුවට මුල් දුවන්න ඒකේ මුල් වලට වාතය ලබා ගන්න පොඩි බුරුල් වීමක් කරන්න. ඇත්ත වශයෙන්ම මේක වනාන්තරයක කරන්නේ සුද්ධ ජීවි. වනාන්තරයේ පොළ වැටුණාට පස්සේ කොම්පෝස්ට් එක ඇදුනාට පස්සේ ඒක බුරුල් මට්ටමින් තියාගන්න ගැඩබිල්ල සහ කණුව සහ අපිට නොපෙනෙන සුද්ධ ජීවි. දැන් යටිපස කියන්නේ එතකොට නිසරු පස. නිසරු පස උඩට ආවා. දැන් අපේ කුඹුරු වල ඔක්කොම තියෙන්නේ නිසරු පස උඩට එනවා. දැන් මේකේ වගා කළා. වගා කරපුවාම මෙන්න සාරවත් නෑ. ගම් ගස් හැදෙන්නේ. දැන් මෙන්න අපේ නිලධාරීන් කියනවා ලංකාවේ පොළව සස්නි කරන මේක නිසරු පොළව. ඒ නිසා මේකට පොර ගන්න. හැබැයි මේ ගර්ම කලාපේ අපි ඉන්න කලාපේ උණුසුම් කලාපේ සුද්ධ ජීවීන් ඉන්නේ උඩ. වත් එකක් බෙදලා මේසය අකුල තියන්න බැරි රට. මේ රටේ ගස්වල මුල් වල ජානක කසල තියෙන හරහට යන්නේ. කොස් ගහේ තෙමයි අඹ ගහේ තෙමයි ඔක්කොම එමය. උණු උදාහරණයක් කොස් මුල දෙයක් අස්සට ආපු ගමන්ම ඒක ගිහිල් පොර හොයාගෙන යනවා පොර නැහැ. එහෙනම් එයා මතු වෙනවා පොර උඩ ඇති කියලා උඩට. එන්න සිමෙන්තිය කඩාගෙන උඩට මතු වෙනවා. යටට මතු වෙන ජානයක් නැහැ. ඒ උනට අපි අද පොර දාන්න කාලු කපකව පොර දාන්න කියලා මම් මුල වෙලා. තේරුණාට මම් මුල. විච්ච අපරාධ මෙච්චර කාලයක් මේ අපිට පොර නැතුව අගා කරපු එකට දැන් මේක මොකද්ද උනේ අන්තිමට නිසරු පොළොව උඩට අරගෙන ආකලා මෙන්න පොර දාන්න පුරුදු කළා. ඔන්න පොර දාලා පුරුදු කළා කියලා පොර දාලා හදනකොට දැන් මොකද උනේ? වගා කළේ අපේ මිනිස්සු අපේ දේශීය වී ටික. අපේ පාරම්පරික වී වගා කළේ. ඒ දේශීය බීජ තමන්ගේ පරිසරයට දේශගුණයට ගැලපෙන්න එතකොට කුමීන්ට ගැලපෙන්න ඔවුන් ශක්තිමත් වෙලා තිබුණු හින්දා ඔවුන් ලංකාවට ගැලපෙනවා. ඒ ගැලපෙන ගොරක තක්කාලි ඇත්තඩි වට්ටක්කා බෙර වට්ටක්කා එතකොට ඇද්දල බණ්ඩක්කා හවරිමෑ මේ සියල්ල අතහැරලා යාඩ් මෑ ගේන තරම් අපි මිනිස්සු හවරිමෑ හවරියක් වගේ දිග තියෙන මෑ අතහැරලා යාඩ් මෑ ගේනවා. මොකද ඒක ඉංග්‍රීසියෙන් ගහලා තියෙන නේද දන්නේ. ඒ තරම් අකරුණු කපුටෝ කාලා ගිහිල්ලා පැල කරන මේ ගස් ලැබු අපි මිනිස්සු හොඳ නැහැ. එන්න මැලේසියාවෙන් රතුරු ඕනගෙනවා රෙඩ් ලේඩි තෙල්ලන්නේ ලොකු ගාණක් දීලා ගෙනත් තියෙන්නේ. ඒක ඇටයට රුපියල් 19කට වැඩි වෙනවා. ගෙනාපු දවසින් ගන්නනවා පොරිල්ල. පාරම්පරික වී වලට මේ රසායනික පොර අහන්නේ නැහැ. අපේ වී වර්ග හැදෙන්නේ නැහැ. අපිව මැරෙනවා. එතකොට කිව්වා මේක හරියන්නේ නැහැ. මේවා වගාන මේකට අපි බීජ අපි දෙන්න ඕනේ. දැන් ඊට පස්සේ දෙමු බීජ ඉස්පාදනය කරන්න පටන් අරගෙන අපිට බීජ දෙනවා ඒගොල්ලෝ. දැන් අපිට පොරක් දෙනවා බීජ දෙනවා. අපිට බහුජාතික සමාගම් වලින් මේ රජයේ ඉන්න නිලධාරී ඔය මේ අපේ විශ්වවිද්‍යාලයේ ඉන්න පරීක්ෂණ ඒගොල්ලෝ ඔක්කොම දැන් හුඟා වට කරගෙන තියෙනවා. අයි ඉතින් මුදල් බලේ ඒ මිනිස්සුන් ගතේ නේ. ඒක දැන් කවත් ප්‍රශ්නයක් වෙන්නේ යන්නේ අපිට. අපි අපේ ආණ්ඩුව වෙනුත් මේගොල්ලන්ට මේ උදව් කරනවා මේක කියලා නවීන කෘෂිකර්මයක්. ආර්ථික සංවර්ධනය කියලා බොරුවක්. පට්ට බොරුවක්. ආර්ථික සංවර්ධනය වෙන්නේ අර සංවර්ධනය කරන කට්ටියට විතරයි රට නෙමෙයි. ඉතින් ඕක කරගෙන අපේ ලංකාවේ කෘෂිකර්මය දැන් විනාශ තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපේ මේ රටේ කැක්කුමක් තියෙන මේ රටට ආදරයක් තියෙන මේ භූමියට ආදරයක් තියෙන මිනිස්සු ඉදිරිපත් කළා හිටන් මේක අතට අරන් හිටන් දියුණු කරලා ආපහු හදාගත්තේ නැත්තම් තව එක පරම්පරාවකින් අපේ ජාතිය ඉවරයි විනාශ වෙනවා. යුරෝපයේ අපි කියන්නේ භූමි කලාප දෙකක් එකම ගත්තොත් එහෙම තාක්ෂණික කලාප දෙකක්. දැන් භූමි කලාප ගත්තොත් එහෙම යුරෝපීය ගොවිතැනේ තියෙන ස්වභාවය තමයි ඒක විවෘත පිට්ටනි වල එහෙම නැත්නම් ඕපන් ලෑන්ඩ් කරන්නේ. ඒකම ඒගොල්ලෝ සමහරවිට තනි ශාකයක් වවන්නේ. එක ශාකයක් වවන්නේ. ඒකම අනිත් එක තමයි ඒගොල්ලන්ගේ පොළවේ දි รา යෑම ගත්තොත් එහෙම කාබනික දි รา යෑම.
හරිම හිමීට සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයාගේ පස ගත්තොත් එම් පෝෂිත. අපේ පස්සෙහි හැම වෙලාවෙම නිරන්තරයෙන් අපේ පස කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. මොකද අපේ දිරායම හුඟක් වැඩි. දැන් අපිට තියෙන අරුබුදය තමයි මේ වර්තමාන කුසිකර්මයේදී ලොකු අඳුනවක් තියෙනවා පස නිසා. ඉස්සර වගේ නෙවෙයි. ඒ හින්දා ගොවිතැන් කරන්න බෑ. නමුත් මේ යම් කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නට උත්තර ගන්න තියෙන්නේ ඒක ඇතුළේ හේතු මොකක්ද? මේකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇත්තටම රසායනික පොල් වලට ප්‍රතික්‍රියා කරන. ඒව නැතුවම ගොවිතැන් කරන්න බැරි බීජ වලින් මේක පිළිගන්න. ඒකට උත්තරයක් තියෙනවා. දේශීය බීජ නැවත වඩම්මගෙන පෙරහැරේ ගෙනල්ලා ගමට බස්සපුවම මේකට උත්තරේ හරියි. එතකොට ඊට පස්සේ උන්ගේ චෝදනාව පස නිසුරු වෙලා. ඔව් පස නිසරු. ඇයි? අධිරාජ්‍යවාදීන් විසින් වැරදි කාලයකට මහා වැහිවලදී බින් සකස් කරන්න කාලසටහනක් හදලා ඔවුන්ට පස නිරාවරණය කරන්න දුන්නට පස්සේ මේකේ හේදී යන එක නවත්තන්න පුළුවන් කමක් නෑ. ඊට පස්සේ ධර්ම කලාපයක සුද්ධජීවීන් ඉන්නේ පස මතු පිට. එහෙනම් පස මතු පිට කොටස තමයි ධර්ම කලාපේ වැදගත්ම කොටස. සුද්ධජීවීන් විසින් නිරන්තරයෙන් වැටෙන ශාකපත්‍ර දීර්ණය කරලා පොර හදන කලාපය. මේ සීත කලාපයක මේක තියෙන්නේ පොළොව යට. ඇයි උඩ සුද්ධජීවීන්ට ඉන්න බැරි නිසා. එතකොට මේක වටහා ගත්තේ නැති මිනිස්සු මේ ධර්ම කලාපේ මහා වැහි වලට ගැඹුරට සාලා මේ උඩ තිබුණු පස යටට යන්න යවලා උඩ තියෙන ටික හොදලා යවලා නිසරු කරපු ගැන අපි තර්කයක් නැහැ. එහෙනම් දේශීය බීජ හෝ ඒවා මොන බීජ හෝ ඒවා වර්ධන වීම සඳහා බීජයක තියෙන්නේ සීමා සහිත කාලයක් විතරයි කන්න. ගෝයන් ගැට එක නම් ගත්තොත් දවස් 10යි කන්න තියෙන්නේ. 11 වෙනි දවසේ ඉඳලා කන්න හොයන්න. එතකොට 11 දවසේ ඉඳලා දවසේ කන්න හොයන්න පොළවේ නැත්නම් කන්න විශාල කොම්පෝස්ට් ප්‍රමාණයක් යොදවන්න වෙනවා. ධර්ම කලාපයේදී කොම්පෝස්ට් යෙදවීම අසාර්ථකයි. හේතු මේක නයිට්‍රජන් 140ක් විතර වියෝජනය වෙනවා ධර්ම කලාපයේදී. ඉතින් දාන කොම්පෝස්ට් වලින් 140ක් විතර වියෝජනය වෙනවා විතරක් නෙවෙයි 120ක් හේදිලා යන්න පුළුවන්. 110ක් ගුරුත්වාකර්ෂණ බලය නිසා යට යන්න පුළුවන් කොට 20ක්. ඊටු 120ක් එක්කලා තමයි අපිට ගණුදුන කරන්නලා තියෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් උත්තරයක් හොයන්න වෙනවා. දැන් ඉන්නේ දැන් කියනවා නිලධාරින් එල්ලලා කියලා අයියෝ මේ බන්දිය ගොල්ලිනවා දැන් මේක බලන් ඉන්න හරියන්නේ නැහැ ඉක්මනින් පෝර ගහන්න දැන් නැත්නම් ඉතින් ටක් ගාලා ඉක්මනින් නඩ බඩ ගාලා උන් රසායනික පෝර දානවා මේ ගොවියා දැන් මෙච්චර මහන්සියල දැන් මේක නැති වෙන්න දෙන්න බෑනේ ඔන්න දැන් ඒ තව ක්‍රමයක් තමයි පෝර පුතුනේ මේ වගේ විවිධ විදිහට අපේ ගොවියන්ව අන්දවන මුලා කරලා මේ ගොවියන්ට රසායනික පෝර සම්පූර්ණ අද මොකද වෙන්නේ රසායනික පෝර නැති තැනට ගොවියා වරදනවා අද නිකන් නිලධාරියෙක් කුසිකර්ම නිලධාරියෙක්ගෙන් අහන්නේ සාමාන්‍ය විජන සේවාවල නිලධාරියෙක් කීනේ කොයි ළඟට ගිහිල්ලා උපදෙස් දෙනවද කියලා අහන්නේ. රසායනික පොර චුට්ටක් හරි දාන්න කියලා. නැත්තම් ඕක හැදෙන්නේ නැහැ. මොකද ඒ තරමට මේක ඔලුවට ගිහිල්ලා අනේ දෙයියනේ අවුරුදු 50ක් ඉස්සෙල්ලා අපි වගා කළේ කොහොමද කියලා මේක දැනගන්න බෑ. ඒක අවුරුදු 50ක් අපි රසායනික ඊට පෙර වගා කළේ නැද්ද අපි මේ අපි අලුතින් වගා කරන පුරුද්දච්ච ඇයි? ඉතින් මේ අපිට දැන් උපදෙස් දෙන්නේ බටහිර රටවල් වලින්. දැන් අපිට මේ උපදෙස් ඕනේද? අපිට මොන පාරම්පරික දැනුමක් තියෙනවද? අපිට කවමදාක්වත් වහකඩේ මුදලාලි සරණං ගච්ඡාමි කියලා කවමදාක්වත්ම අපේ කුස්කර්මයේ ගොඩනගන්න බෑ. ඒක තන්නේ කරම වගේ අපි කුස්කර්මයේ සමග අපේ ජාතියත් සම්පූර්ණ ඊළඟ පරම්පරාවට වලපැලට යනවා. මම හිතන්නේ මේ පිළිබඳව නම් අපි හොඳටම සැලකිලිමත් වෙන්න ඕනේ. අපිට මේ වැරදි හිතන හදාගන්න ඕනේ. මේක අපේ ජනතාව ගොවි ජනතාව දැනුවත් වුණොත් මම හිතන්නේ අපිට මේක ජය ගන්න පුළුවන්.